එකමත් එක කාලෙක එක කොල්ලෙක් හිටියා බැටළුවන් බලා ගැනීම ඔහුගේ රැකියාව කරගත්. ඔහුගේ පියාට බැටළු පට්ටියක් තිබුණේය. උන්ව බලා ගැනීම මේ කොල්ලාගේ රාජකාරිය විය. කදු මුදුනට ඌන්වගෙන ගොස් තනකොළ කෑමට දී හැන්දෑවේ නැවත බැටළු කොටුවට දැමීම ඔහුගේ රාජකාරිය විය. හැම උදේම ඔහු බැටළුවන්ව කදු මුදුනට ගෙන ගියේය. එය ඊතා ලස්සන තැනකි. සුලග සිසිල් විය. බැටළුවෝ ඊතා සාමකාමීව තනකොළ කමින් සිටියූය. ඔහුට නිදා ගැනීමට අවශ්‍ය විය. එහෙත් ඔහුට ඒ කල නොහැකි විය. මන්ද ඔහුගේ පියා කියා තිබුණේ, "මෙහෙ වෘකයෙක් ඉන්නවා. පරෙස්සමින් ඉන්න. ඌට මගේ බැටළුවන් අල්ලගන්න දෙන්න එපා." එක් දවසක් ළමයාට ඊතා කම්මැලි සිතුණි. නිහඬතාව බර වැඩි විය. සාමකාමී වැඩි විය. ඔහුට යම් උත්තේජනයක් අවශ්‍ය විය. ඔහු නැගිට "වෘකයෙක්, වෘකයෙක්" කියා කෑ ගැසුවේය. ගමේ සියලු දෙනාම කන්ද උඩට දුවගෙන ආවෝය. ඔහු දිග පොළු, ගල් හා මුගුරු රැගෙන ආවෝය. හති ළමින් ඔහු ළමයාගෙන් වෘකයා කොහෙද යයි ඇසුවේය. කොල්ලා hina වුණේය. "හහහා, වෘකයෙක් නෑ. ඔයගොල්ලෝ ඔක්කොම රැවටුණා." මිනිස්සුන්ට හොඳටම තරහ ගියේය. ඔවුන් ළමයාට බැන නැවත ඔවුන්ගේ වැඩ කරා ගියෝය. තව ටික කලක් ගත වූ විට ළමයාට නැවත කම්මැලි සිතුණි. මෙවර ඔහු කෑගැසීම පුහුණු කළේය. "වෘකයෙක්, වෘකයෙක්, වෘකයෙක්." මිනිස්සු කන්ද උඩට දිව ආවෝය. කෝටු, දිග පොළු හා ලොකු ගල් රැගෙන. නැවත කොල්ලා hina වුණේය. තනකොළ මට පෙරලි පෙරලි hina වුණේය. ගම්වැසියන්ට නැවතත් හොඳටම තරහ ගියේය. ඔවුන් කිසිවක් කීවේ නැත. ඔවුන් නිහඬව නැවත වැඩ කරා ගියා පමණි. විහිල්ලුවක් තේරුම් ගන්න. ඔහු ඔවුන් පිටුපස කෑගසා කීවේය. ඒත් ඔවුන් කිසිවත් කීවේ නැත. කොල්ලා සුමානයක්ම සිදු වූ දේ ගැන hina වුණේය. ඊට පසු දවසක දැන් සිදු කළ යුත්තේ කුමක්දයි සිතමින් සිටින විටක ඔහුට බැටළුවන් කලබලයෙන් කෑගසනවා ඇසුණි. "බා, බා." ඔහු වටපිට බැලුවේය. බැටළුවෝ බියෙන් වටපිට දිව්වෝය. ළමයා එදෙස හොදින් බැලුවේය. එය වෘකයෙක්. පහළට නැමී සිටින, පැනීමට සැරසෙන. කොල්ලා කෑ ගැසුවේය. ඔහු ඇත්තෙන්ම බිය වී සිටියේය. වෘකයා ඊතා විශාල විය. ඔහු පැනීමට ලැහැස්තිවමින් සිටියේය. ළමයා කෑ ගැසීමින් කන්ද පහළට දිව්වේය. "වෘකයෙක්, වෘකයෙක්, වෘකයෙක්." ළමයා කෑ ගැසුවේය. ඒත් කවුරුවත් ඔළුව ඉස්සුවේවත් නැත. ගම්වැසියෝ ඔහේ වැගපලවල පමණක් නිරතව සිටියෝය. "උදව් කරන්න, උදව් කරන්න, උදව් කරන්න, උදව් කරන්න." කොල්ලා කෑ ගැසුවේය. "වෘකයෙක් ඇවිල්ලා." කවුරුවත් ඔහු දෙස බැලුවේවත් නැත. "වෘකයා මගේ බැටළුවන්ව කන්න හදනවා." කොල්ලා කෑ ගැසුවේය. එහෙත් කිසිවෙකු ආවේ නැත. වෘකයා බැටළුවන් වෙත පෙන්නාය. ඔහු බොහොමයක් මැරුවේය. කොල්ලා කෑ ගැසීමින් උදව් ඉල්ලුවාද කිසිවෙකු ඔහුව විශ්වාස කළේ නැත. එම නිසා කිසිවෙකු ආවේ නැත. කවුරුත් බොරුකාරයන්ව විශ්වාස කරන්නේ නැත.